පුතේ මේ අලුත් අවුරුද්ද ළඟ නේද? දැන් sannivedanaya කියන විෂයත් එක්ක එහෙම නැත්නම් sannivedanaya කියන ක්‍රියාවලියත් එක්ක මේ අලුත් අවුරුද්ද කියන එක කොහොමද ගැට ගහ ගන්න පුළුවන්? ඇත්තටම ගැට ගහන්න දෙයක් නැහැ. මොකද sannivedanaya කියන එකත් එක්ක ලෝකේ හැම දෙයක්ම පුතේ බද්ධ වෙලා පවතින. ඒතර sannivedanයෙන් තොරව මිනිස්සයාට ජීවත් වෙන්න බැහැ. දැන් බලන්නකෝ අපිට අවට පරිසරයෙන් දැන් ඔයාලට ඇහෙනවා ඇති මොකක්ද? අපිට පරිසරයෙන් ඇහෙනවා ඇති කොහාගේ සද්දේ. කොහා අපිට sannivedanaya කරන්නේ මොකක් කියලාද? sannivedanaya කරන්නේ අවුරුද්ද ළඟයි. ඒ වගේම පරිසරයත් එක්ක කොච්චර sannivedanaya බැඳිලා තියෙනවා. දැන් පරිසරයේ එරබුදු මල් පිපිලා මේ බොහොම ලස්සනට. හරි. පරිසරයෙන් අපිට කියන්නේ මොකක්ද පුතේ? පරිසරයෙන් කියන්නේ මේ බක් මාසේ ඇවිල්ලා එහෙම නැත්නම් අවුරුදු දැන් ළඟයි කියලා. ඉතින් sannivedanayත් එක්ක මේ ලෝකේ බොහෝ දේවල් පුතේ එකට ගැට ගැහිලා තියෙන්නේ. බොහෝ දේවල් අවියෝජනීයව බැඳිලා තියෙන්නේ. ඒක නිසා මේ විෂය හරිම වැදගත් අපේ ජීවිතේට ජීවත් වෙන්න කියා දෙන විෂයක් විදියට හඳුන්වන්න පුළුවන්.